ගහක කොළ හෙලවෙනවා අපිට පේනවා. එතකොට අපිට ඒ පෙනෙන කොළ හෙලවෙන විදිහෙන් අපිට කියන්න පුළුවන් ඒ ආශ්‍රිතව හුලග හමන්නේ කොහොමද කියලා. නමුත් එහෙම එතන ඒ හුලග හමන්න මේ කොහේ හරි පීඩන අවපාතයක අපි මුහුදේ හරි කොහේ හරි වායුගෝලයේ තියෙන ලොකු සුළි සුළඟක් හේතු වෙනවා මෙතන මේ හුලඟ හමන්නේ. හැබැයි ඒ පොළ හෙලවෙන්න වෙන කොහේ හරි තැනක ලොකු පීඩන අවපාතයක හුලඟක පොඩි ලොකු සුළි කුණාටුවක් තියෙනවා. අන්න ඒ වගේ අපේ මේ පුද්ගලයාගේ සිතුවිලි රටාව මේ චර්යාව මේකට අපිට පේන චර්යාවෙන් විතරක් කියන්න බෑ. එයාගේ ගැඹුරු මනස මොන වගේද කියලා. මේ යාන්ත්‍රණය මොන වගේද කියලා. ඉතින් ඒකට අපිට සිද්ධ වෙනවා මේ ජීව රසායන ක්‍රියාවලිය කොහොමද මේ නියුරෝන් පැටර්න් එකක් සකස් වෙන්නේ කියන එක ඉගෙන ගන්න. ඉතින් ඕක උගන්වන්න හොඳම කෙනෙක් තමයි ડોક્ટર ලක්නා. ඉතින් එයාගේ දැනුම එයාගේ අත්දැකීම් ගොඩාක් ඕගොල්ලන්ත් එක්ක බෙදා ගනිවි. ඔයගොල්ලන්ට හොඳට මේ විෂය කියලා දේවි සහ මෙතනින් ඉදිරියට මේ බයෝ කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්න මම තව අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්නම්. අපි ඉදිරියට යමු. ડોક્ટર ලක්නා ඉන්නවද? Oh, good evening. I think now you can see my screen now. Is it visible? Yes, it's visible. Yeah. This is overall course structure. කියන්නේ දැන් ඔයාලා මේ neuroscience certificate course එක කරනකොට මේ course එක ඇතුළතදී මොනවද ඉගෙන ගන්න කියන overall course syllabus එක include කරලා තියෙනවා. අපි module 1 එකේදී first module foundations of neuroscience neuroscience කියන්නේ මොකක්ද කියන එකට පොඩි අඩිතාලමක් වගේ අපි ඒකේදී introduction to neuroscience කියන්නේ මොකක්ද ඒකේ definition එක WHO definitions ඒ හැම දෙයක්ම scientifically neuroscience කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා simply but in little somewhat deep we will study what is neuroscience introduction to neuroscience then how this neuroscience has developed means its history and branches of neuroscience means මේක ඉස්සෙල්ලාම Greek වලදී කොහොම මේක neuroscience කියන concept එක මේ ලෝකයේ ඇතුලේ ගොඩ නැගුණු විදිය ඉතිහාසයේ ඉඳලා අද වෙනකම් මේක ගොඩ නැගිලා තියෙන විදිය ගැන අපි පොඩි ටච් එකක් යනවා ඒ වගේම neuroscience වල එක එක branches තියෙනවා ඒ branches මොනවද ඒ branches වලදී මොනවද වෙන්නේ ඒ ගැන අපි ඉගෙන ගන්නවා ඊළඟට මේකේ වැදගත්ම දේ neuroscience කියන්නේ nervous system එකත් එක්ක යන එකනේ එතකොට nervous system එක ගැන අපි ඉගෙන ගන්නවා සම්පූර්ණයෙන්ම මේ course එකේදී nervous system එකේ කොටස් අපි දන්නවා ඔයගොල්ලෝ දන්න basic දේවල් වල ඉඳලා ටිකක් අපි deeply යමු මොකද nervous system එක most important part එක මේ course එකේදී ඒක අපි හරියට understand කරන්න ඕනි nervous system එක හරියට understand කරොත් ඒ කියන්නේ අපි neuron වල structure එක ඒ හැමදේම brain structure එක brain anatomy අපි first year brain anatomy ඉගෙන ගන්නවා අපි පොඩි revision එකක් යමු මේ brain anatomy ඒකත් එක්ක එතකොට අපිට පුළුවන් දැන් මුල ඉඳලාම හැමදේම ඉගෙන ගත්තම මේකේ course එක ඉස්සරහට යන්න ලේසියි. එතකොට ඒ හැම දෙයක්ම කියලා දෙනවා. neuron වල structure එක ඒ හැමදේම anatomy පැත්තේ ඉඳලා ඉස්සරහට. ඊළඟට neurotransmitters ඒ කියන්නේ අපි මොලේ ස්නායු පද්ධතිය ඇතුලේ electrical messages chemical messages යන්නේ neurotransmitters හරහා එතකොට මේ neurotransmitters කියන්නේ මොනවාද ඒකේ functions ඒ හැම දෙයක්ම අපි deeply details විදියට ඉගෙන ගන්නවා ඊළඟට අපි module 2 එකට යනවා module 2 එකේදී තමයි අපි brain anatomy and functions කියලා තමයි මම module 2 එක ඔයාලට උගන්වන්නේ ඒකෙදි තමයි අපි major brain regions මොලේ කොටස් limbic system එක ඒ වගේම මොලේ අපි දන්නවා මොලේ frontal lobe එක තමයි ගොඩක් වෙලාවට human emotions එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ හැඟීම් පාලනය කරන්න මතකය education මේ හැමදේටම මේ මානසික දේවල් සම්බන්ධව වැදගත් වෙන්නේ frontal lobe එක. එතකොට අපි ඒ frontal lobe and executive function memory emotion and behavior ඒ ගැන කතා කරනවා module 2 එකේදී. Then module 3 වලදී අපි neurobiology of mental health
ඒකෙදි අපි ඉගෙන ගන්නවා ડિප්‍රෙෂන් කියන්නේ මොනවාද, ඇන්සයිටි නියුරෝසයන්ස් ගැන, ඒ වගේම ස්ට්‍රෙස් රෙස්පොන්සස් ගැන, ට්‍රෝමා and the brain, addiction neuroscience. ඒක මං හිතන්නේ addiction neuroscience අද ගොඩක් අපි අද අපිට ගොඩාක් patientsලා හම්බ වෙන්නේ මොනවා හරි addiction එකක් නිසා මොලේ සෛල විනාශ වෙලා එක එක රෝගවලට මුහුණ පාලා ඉන්න අය. එතකොට ඒක ගැන අපි in deep details කතා කරමු. ඒ වගේම sleep and cognition ඒකත් අපි මේ module 3 එකේදී in deep details කතා කරනවා. ඊළඟට module 4 එකේදී අපි neuroplasticity and healing. Anyone have any idea about neuroplasticity? neuroplasticity කියන එක ඔයාලා අහලා තියෙනවද? ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයා දන්නවද? No, doctor. Brain's neuroplasticity ability to generate new neural pathways. yeah good. නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ අපේ දැන් අලුතින් රිසර්ච් වලදී අපි හොයාගෙන තියෙනවා අපේ නියුරෝන අලුතින් වර්ධනය වෙන්න පුළුවන් මෙඩිටේෂන් යෝගා ඒ වගේම අපි මියුසික් තෙරපි කියලා ගොඩක් වෙලාවට පේෂන්ට්ස්ලට කරන්නේ ඒ හැමදේදීම අපි දැන් ගොඩාක් රිසර්ච් යනවා මේ නියුරෝප්ලාස්ටිසිටි එකයි නියුරෝ ඉම්යුනොලොජි පැත්තේ රිසර්ච් ගොඩාක් අද වෙනකොට දියුණු මේ ඒ කියන්නේ ගොඩක් අර උඩ තැනකට ඇවිල්ලා තියෙනවා මොලේ ස්ට්‍රක්චර් එක ගොඩාක් ඔය අපි කරන රිලැක්සේෂන් එක්සර්සයිස් වලින් වෙනස් වෙනවා ස්පෙෂලි මෙඩිටේෂන් වලදී අලුතින් සෛල වර්ධනය වෙනවා කියලා ගොඩාක් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ඒ වගේම යෝගා ඇක්ටිවිටීස් රිලැක්සේෂන් මියුසික් රිලැක්සේෂන් එක්සර්සයිස් ඒ හැමදේින්ම අපිට මොලේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා කියලා අලුත් රිසර්ච් වල හොයාගෙන තියෙනවා. එතකොට මොඩියුල් 4 එක මොඩියුල් 4 එක ගත්තම අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ neuroplasticity and healing method එක. neuroplasticity වල කියන්නේ මොකක්ද? brain plasticity කියන්නේ මොකක්ද? එතකොට අපි learning and memory ඊළඟට meditation and mindfulness neuroscience එක ගොඩක් වැදගත්. මොකද දැන් අද වෙනකොට mindfulness meditation ගොඩාක් මානසික රෝග සම්බන්ධ ට්‍රීට්මන්ට් වලදී ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපි මෙඩිකේෂන් පැත්ත නැත්නම් ඒ කියන්නේ ඖෂධ ලබා දීමට වඩා මේ මෙඩිටේෂන් මෙතඩ් එක ඉස්සරහට ගන්න කොහොමද? මෙඩිටේෂන් මෙතඩ් වලින් ගොඩාක් රෝග සුව කරන්නේ කොහොමද කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. බටහිර රටවල් වල වගේම ලංකාවේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ මේ දවස්වල ගොඩාක් ඒක සම්බන්ධ රිසර්ච් කරගෙන යනවා. එතකොට අපි ඒක ගැන ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත්. ඒ වගේම මේ මොඩියුල් එක හරිම ඉන්ට්‍රෙස්ටිං. මොකද අපි මේ මොඩියුල් එකේදී අපේ සයිකෝതെරපි ක්‍රම වලින් බ්‍රේන් චේන්ජස් එන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. එතකොට මේ සයිකෝതെරපි මෙතඩ්ස්, මියුසික් තෙරපි, ඩ්‍රාමා තෙරපි ඒ හැම දෙයක් ගැනම ලොකු ඉන් ඩීප් ටච් නෙමේ සාමාන්‍ය දරකට අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒක අර ඔයාලට පේෂන්ට්ස්ලා එක්ක වැඩ කරනකොට වගේම තමන්ගේ පර්සනැලිටි එක වර්ධනය වෙන්නත් තමන්ගේ දේවල් තමන්ට මේව දියුණු කරගන්නත් ගොඩක් වැදගත් වේවි කියලා මම හිතනවා. ඊළඟට life style and brain health, psychotherapy and brain changes ඒ සේරම module 4 එකේදී include වෙනවා. Then module 5 clinical and counseling applications, neuroscience in counseling, counselors ලට කොහොමද neuroscience ඕන වෙන්නේ, ඊළඟට communication and empathy අපි patient කෙනෙක් එක්ක neuroscience එක communication එක empathy එක කොහොමද connect වෙන්නේ, ඒක කොහොමද develop කරන්නේ, ඒ හැම දෙයක්ම discuss කරනවා. ඊළඟට emotional regulation අපි හැඟීම් කොහොමද පාලනය කරන්නේ. ඊළඟට brain based therapeutic approaches ඒ වගේම case discussions දැනට අපිට ඒ සම්බන්ධයෙන් හම්බ වෙලා තියෙන cases ඒ වගේ progress එක එන්නේ කොහොමද ඒ වගේ දේවල් ටිකක් අපි මේ module එකේදී කතා කරනවා. Then module 6 that is the last module
integrative and future neuroscience. අපි ඒකේදී psychoneuroimmunology, neuroscience and holistic medicine ඒ කියන්නේ ආයුර්වේද, homeopathy වලදී neuroscience කොහොමද වැදගත් වෙලා තියෙන්නේ. ඒ වගේම අද අපිට නැතවම බැරි field එකක් AI, artificial intelligence. Artificial intelligence neuroscience එක්ක කොහොමද connect වෙන්නේ, ඒක කොහොමද අපි connect කරගන්නේ medical professionals ලා විදියට, ඊළඟට ethical considerations. ඒ ටික තමයි අපි discuss කරන්නේ අපේ මේ module 6 module ටික ඇතුලේ. එතකොට ඔයාලා මේක කරලා ඉවර වෙනකොට ඔයාලට learning outcomes තියෙනවා. මං හිතනවා හොඳ knowledge එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ කොහොමද අපි මොකද්ද neuroscience කියලා කියන්නේ? ඒක එතකොට මොලේ ක්‍රියාකාරීත්වය මිනිස් ක්‍රියාකාරකම් වලට neuroscience කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒකේ scientific පැත්ත, ඊළඟට අපි කොහොමද communication, empathy ඒවා develop කරගන්නේ, ඊළඟට therapeutics method and neuroscience අන්ත ක්‍රියාකාරීත්වය සම්බන්ධතාවය ඒ හැම දෙයක්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. So best of luck for your course. Any questions? Do you have any questions regarding this module content, modules and course content? Do you want can ඔයාලට මොනවා හරි මේකට තව ඇඩ් වෙන්න ඕනි කියලා දේවල් හිතනවද? එහෙම නැත්නම් මේකේ තියෙන දේවල් ගැන මොනවා හරි මම දැනට කියපු දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? Doctor මේක කොච්චර duration එකක් යනවද අපිට first module second module වගේ වලට කොච්චර කාලයක් අපිට දෙනවද? මට මේ ડોක්ටර් චමත් කිව්වේ ඔයාලගේ කෝස් එක මාස 3කින් වගේ අපි කරමු කියලා. but දැන් අර neuroscience කෝස් එකක් කිව්වම මේ වගේ content එකක් ඒකට එන්න ඕනි නිසා මම මේ contents ටික add කරා. දැන් අද අපි පොඩි වෙලාවකින් මේක ඉවර කරාට මේ දැන් next week ඉඳලා 2 hours per week අපි කරමු. මාස 3කින් ඔයාලගේ කෝස් එක ඉවර වෙනවා නම් මම උපරිම උත්සාහ ගන්නවා මාස 3ක් ඇතුලේ මේ මොඩියුල් 6ම ඉවර කරන්න. ඇඩිෂනල් ඩේට් දාන්න ඕන වුණත් අපි දාමු. Thank you, Doctor. මේකට any other reading materials that you will give it to us? Yeah, every references and all and අර මේ මම presentation එක හැදුවම ඒ presentation සේරම මම ඔයාලට share කරන්නම්. ඒ වගේම මේකේ references මම කොහෙන්ද details ගන්නෙ, research papers ඒ හැම දෙයක්ම ඔයාලට මම share කරන්නම්. Thank you, Doctor. Excuse me, Doctor. එතකොට මේ ඔක්කොම PDF English වලින්මද දෙන්නේ නැත්නම් සිංහලෙනුත් දෙනවද? Yeah, PDF I'll give in English because neuroscience and all it's very difficult. Even today I describe in Sinhala, but it's very difficult to learn like a subject like neuroscience. එක සිංහලෙන් ඉගෙන ගන්න හරි අමාරුයි. ඒක අර අපි ඉගෙනගෙන පුරුදු වෙලාම තියෙන ඉංග්‍රීසි නිසා මට නාට් එක නම් හදන්න වෙන්නේ ඉංග්‍රීසි. හැබැයි ඔයාලට මේ මොනවා හරි දෙයක් අමාරු තැන් එහෙම තිබුණත් සිංහලෙන් explain කරන්න. Okay. Thank you. I'm sure මේ ඔය notes අපිට සිංහල පරිවර්තනයක් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. We Google might have checked that. Translate දැන් මම සමහර විට මේක සිංහලෙන් ඒත් අර මේක හරි අමාරුයි සිංහල වචන වලින් ඉගෙන ගන්නවට වඩා ඔයාලට ලේසි මේක ඉංග්‍රීසි වචන වලින් ඉගෙන ගන්න තමයි.
ඒක සිංහලෙන් අපි මේ හැම දෙයක්ම කියනකොට ඒක අර අලුත් වචනනේ අපිට එදිනෙදා ජීවිතේදී පාවිච්චි වෙන සිංහල වචන නෙමෙයිනේ. මේ මෙඩිකල් ටර්ම්ස් සිංහලට හැරෙවමින් එතකොට ඊට වඩා ලේසි වෙයි මං හිතන්නේ ඉංග්ලිෂ් වලින් කියවන එක. මොකද සිංහලට ට්‍රාන්ස්ලේට් කරාම එන ඒ වචන අපි හැමදාම පාවිච්චි කරන වචන නිසා නෙමෙයි නිසා එතකොට අර ඒක ටිකක් අමාරුයිනේ ඒක මේක ලේසි සිංහලෙන්ට වඩා නියුරෝ සයන්ස් ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න ලේසි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලට මම නෝට්ස් කම හරි නෙක්ස්ට් වීක් ඉඳලා ක්ලාස් එකට කලින් හැම මේ ප්‍රසන්ටේෂන් එකක්ම ඔයාලට නෝට් එක එවන්නම් කලින්. එතකොට ඔයාලට චුට්ටක් බලලා අමාරු තැන් මොනවාද කියලා අයිඩියා එකක් අරන් ඉන්න පුළුවන් ක්ලාස් එක පටන් ගන්නකොට. අපිට නම් ප්‍රශ්නයක් නැහැ නේද මේ ඉංග්‍රීසි වලින්ම PDF එක දුන්නා ලේසි අපිට කියව ගන්න. ඔව් ඉංග්‍රීසි වලින් තමයි මම PDF එක දෙන්නේ ඔයාලට මේ ඉංග්‍රීසි වලින් අමාරු කෙනෙක් ඉන්නවනේ. ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඔව්. මොකද ඔක ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි වලින්ම තමයි ඉගෙන ගන්න ඕනේ. ඔව්. ඒක සිංහලෙන් නෑ වචන මේ මෙඩිකල් ටර්ම්. ඔව්. ඒක හරි. ඒක නිසා මේ ඔයාලට සිංහලෙන් ඕන කෙනෙක් ඉන්නව නම් ඒක සිංහලට Google Translate දාලා translate කරගන්න පුළුවන්. එනට ඉංග්‍රීසි වලින් කරන එක ලේසි. මේ course content එකත් අද ඔයාලට මේ දාන්නම්. ඩොක්ටර් චමත්ත දාන්නම් ඔයාලට share කරන්න කියලා. Thank you, doctor. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? I'm good, doctor. Thank you. ඩොක්ටර් මට දැනගන්න පුළුවන්ද අපිට දැන් මේ තියරි වගේම ප්‍රැක්ටිකල් සෙෂන් එකක් මොනවා හරි තියනවද එක්සෑම් එකක් තියනවද? එහෙම ඒක මේ ප්‍රැක්ටිකල්ස් කියන්නේ මෙහි යනවා ડોක්ටර් මේ කවුන්සලින් ට්‍රේනින් ප්‍රැක්ටිස් කෝස් එකක්. ඒකට මේ සීනියර් කවුන්සලර්ස්ලා ලෙක්චර්ස්ලා මෙනවා ප්‍රැක්ටිස් කරන්න. මේ නියුරෝ සයන්ස් වල මේ කවුන්සලින් සෙෂන්ස් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලට ෆිසිකලි මොනවද ඉගෙන ගන්න එහෙම ෆිසිකල් ක්ලාස් එකකට එන්න ඕන නම් එහෙම ගෲප් එකක් වෙනම හදලා මෙහෙට දවසක් දාගන්නත් පුළුවන්. ඒක බලමු. නෑ ඩොක්ටර් මේ දැන් නෑ මේ මේකටම ඉන්ක්ලූඩ් නෑ නේද ඩොක්ටර් මං ස්ටුඩන්ට් කෙනෙක් කතා කරන්නේ ඩොක්ටර්ගේ. මේකට ඉන්ක්ලූඩ් නෑනේ එතකොට තියරි විතරයි නේද ඩොක්ටර්? ડોක්ටර් ලක්න මොනවා හරි එහෙම මේ ප්‍රැක්ටිකල්ස් මොනවා හරි තියනවද කරන්න අවශ්‍ය දේවල්? මේකේ ප්‍රැක්ටිකල්ස් අර අපේ මේක ඉන් ඩීටේල්ස් යනවනම් මාස 3ක කෝස් එකක් ඇතුලේ නම් මම හිතන්නේ ප්‍රැක්ටිකල් තියරි බෝත් කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අර දැන් නියුරෝ සයන්ස් පැත්තට තමයි ඔය මියුසික් තෙරපි, ඩ්‍රාමා තෙරපි ඒ වගේ දේවල් නුත් එකතු වෙන්නේ. ඊළඟට මෙඩිටේෂන් ස්පෙෂලි මෙඩිටේෂන් වලදී අර නියුරෝ ප්ලාස්ටිසිටි වෙනස් වෙන්නේ කොහොමද කියන ඒවා ඇත්තටම මේ කාලයක් තිස්සේ කරන රිසර්ච් නේ අපිට එතකොට අර ලිටරේචර් රිවිව් තමයි ඉගෙන ගන්න වෙන්නේ. හැබැයි මේකේ ප්‍රැක්ටිකල් සයිඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කැම්පස් එක through පුළුවන් නම් අර ડોක්ටර් දැන් ඉන්නේ ඔය හීලින් කරපු මෙහි මියුසික් හීලින් ප්‍රැක්ටිස් කරපු සවුන්ඩ් හීලින් කරන ඊට පස්සේ ඇකියුප්‍රෙෂර් ට්‍රීට්මන්ට්ස් කරන මම හිතන්නේ ප්‍රැක්ටිකල්ස් මේගොල්ලන්ට හොඳටම කෙරිලා තියෙනවා. මේගොල්ලන්ට ඕන මේකේ තියෙන සයන්ස් එක ඉගෙන ගන්න. මම දකින්නේ එහෙම දැන් මගේ හීලින් ක්ලාසස් මද හිප්නෝതെරපි ඒ වගේ ආපු නැති අයට පොඩි ගැටලුවක් ඒවි. මේ මට හිතෙන්නේ මේගොල්ලෝ මේ ප්‍රැක්ටිස් කරලා අනිත් අයට ට්‍රීට්මන්ට්ස් උත් හොඳට කරනවා. කරන අය මෙතන ඉන්නවා. දැන් මේ ඒක නිසා මේ